බසට කෝල් එකක් ගමු. හෙලෝ. නිමල් බසා. අපේ ඔයාලව අල්ලගන්න තියෙන අමාරු අප්පා. මේ එකට මේ. වැලි ආවල්නේ. මේ මට ඕනේ ටිපර් දෙකක් ඕනේ. ඔව් මම නැත්තම් අපේ කොල්ලෙක් වෙවනවා. ඔව්. ඒ තිහන් අයියේ. ඔව්. උදෙන් මෙනවා. කුකුල අතින් අරගෙන මෙනවා. ඔව්. හරි. ගියා පාර එහෙම වුණා තමයි මේ පාරේ එහෙම වෙන්නේ නැහැ. හරි. අනිවාර්යෙන් දෙකක් තියන් අයියේ. හරි. එල බුක්සර් නයි. හරි. හරි කතා කරලා තියෙන්නේ ගාන්න වෙයි වැඩි. ඔව් මේ දැන් ටිපර් කොල්ලට කියන්න ඕනේ. ටර්න් එක එකට දාගන්න කියලා. ඔව් ටිප් එකක් කරගෙන දෙන්න ඕනේ. චුට්ටක් ඉන්නවද? ටිපර් මල්ලි මේ නෝක. මේ ගන්න. ටර්න් එක එකට දාගන්න මේ. ඉන්න තියන්න එපා එකපාර දාගන්න මේ. මේ ගන්න. ඔව් දුන්න. අනිවාර්යෙන් ඈ. නැත්තම් දන්නවනේ. ඔව් දන්නවනේ සුද්දලාගේ සීන්. ඔව් සුද්දලා කේස් එකක් දෙනවනේ බා. උදෙන් මේ යන්න ඕනේ. ඔව් මම මොකක් හරි කරන්න අනිවාර්යෙන් මොකක් හරි කරන්න. ඔව්. මල්ලි ඉක්මනට ලෝඩ් කරපන් බම් මෙතන අත ගගා ඉන්න බෑ උඹලා දන්නවනේ උඩින් කේස් එක උඹලට තේරෙනවනේ අත ගගා ඉන්න එපා බං ඉක්මන් කරපල්ලා. තපංගු මම මේ හાર્ඩ්වෙයාර් එකට දාන්න. හෙලා බොසා. මේ ලෝඩ් දෙකක් තියෙනවා. ඕනේද? තියෙන එකක් නෑ 10ට අඩු වෙන්නම් කරන්න බෑ බොසා ඔයාලා දන්නවනේ කී දෙනෙක්ට අපි දෙන්න ඕනේද දීලා ඊට පස්සේ අපිට නෑනේ. අයියෝ ඔයාලා ගන්න හරි හතකට දෙන්න. හත අන්තිම හත තමයි ඈ. ඔව් දන්නවනේ පොලිසියෙන් අල්ලුවොත් පොලිසියටත් දෙන්න ඕනේ. ඔව් පර්මිට් තිබ්බා කියලා බෑ. මේවා මේ ආවට ගියාට කරන්න පුළුවන් වැඩ නෙමෙයිනේ. ඔයාලා හිතන්නේ මේ අපි මාලිගාව හදන්න මේවා කරනවා කියලා. ඔව් වටේ දැන් බෙදපුවම බොස අපිට නෑ. මේවා මාලිගාව එදා වේල කන්න මේවා කරන්නේ අපි. අල්ලා දියාලත් අල්ලනවානේ. යාලා ලොකු මිනිස්සු අල්ලන්නේ නෑනේ අනේ. පොඩි අපිට තමයි අපි වගේ සාරියොත් එක්ක තමයි යාලා හැප්පෙන්නේ. ඔව් ඔයා දන්නවනේ ඉතින් ඔයා මේ බිස්නස් එකට අදෙයි ආපු කෙනෙක් නෙමෙයිනේ. ඔව් හරි එහෙනම් හතර කරමු ඈ. ඔව් එල ජය වේවා. අඩෝ සඳුනා ඔය බලහන් ඈ. පොලිසියෙන් එනවාද කියලා බලහන්. ඔව් අනිවාර්යෙන් බලපන් ඈ දන්නවනේ. ගස් යන්න වෙන්නේ අපි ඔක්කොටම ඈ. ඔව් පරණ කෙනා ඉන්නවා නම් කීයක් හරි දියන්. ඔව් දියන් ආවුල නැහැ. ෂේපක් දාගමු. ඔව් අනිවාර්යෙන් මේ ඉල්ලුව දියන් ඈ උඹ එකට කියාගෙන යන්න බෑ. එල ජය වේවා. හරි බයි.